මේ subscribe කරන්න. ආයිබෝල් ළමයිනේ. ආයිබෝල් ටීචර්. ළමයිනේ හෙට වැඩේට ඔයාලා ලෑස්ති නේද? මේ මොකද බං? මොකද්ද බං ටීචර් කියන හෙට වැඩේ? අයියෝ, ඇයි බං ගිය සතියේ ටීචර් කිව්වේ හෙට අద్භූත කැලේකට එක්ක යනවා කියලා අපිව? ඇයි බං අద్භූත කැලේකට ගෙනියන්නේ? උඹලා දන්නේ නැද්ද මං බයයි කියලා? අයියෝ, බය වෙන්න දෙයක් නෑ බං. ඒකට අద్භූතයි කියන්නේ හොල්මන් නෙමෙයි. ඒකේ චුම්බක ශේෂ්ත්‍රය වැඩිලු බං. මාලිමා එහෙම වැඩ කරන්නෙත් නෑලු ඒකේ. ඒකයිලු අద్භූත කැලේ කියන්නේ. නැත්නම් හොල්මන් සීන් එක නෙමෙයි. එහෙනම් අවුලක් නෑ. ළමයි, මොකද ඔය කසකොසුව? මොකද කියන්නේ? හෙට වැඩේ හරිනේ? ඔව් ටීචර්. ඒ වැඩ ටික හරි. බොහොම හොඳයි. එහෙනම් ඔයාලා හෙට උදේ 7 වෙනකොට ඉස්කෝල ළඟට එන්නකෝ. බස් එකෙන් තමයි යන්න තියෙන්නේ අපිට. මතක ඇතුව ඉස්කෝල ආපු නැති අයටත් කියන්න. හරි ටීචර්. ඕක මොකද්ද? මේ බස් එකත් ඇවිල්ලා තියෙන්නේ. කෝබන් කසුණක් තාම නෑනේ. පරක්කුණුත් නම් යයි බස් එක ඌවත් දාලා. මං දැන් ටික්කට කලිනුත් ඌට කෝල් එකක් දැම්මා බං. එන ගමන් නම් කියලා කිව්වා. මේ ළමයිනේ. ඇයි ටීචර්? මේ හොඳටම පරක්කු වෙලා තියන්නේ අපිට. කෝ කසුන් එන්නේ නැද්ද? මං දැන් කෝල් එකක් ගත්තා ටීචර්. පොර එන ගමන් කිව්වා. විනාඩි 2කින් මෙතන කිව්වා. එහෙනම් කමන්නේ. විනාඩි 2කින් අපි යනවා එහෙනම්. එයා ආවහම ඕගොල්ලොත් බස් එක නගින්නකෝ. යන්න ඕනේ පරක්කුණා. ටීචර්. ලස්සන ලයිට් තමා බස් එක ආවා. මේ නඩේ ගුරා අපේ තට්ට මාමා. අපට සිරි ඔක්කොම බස් එකේ වගේ. බස් එක අද කලින්ම ඇවිල්ලා. අන්න අරුන් දෙන එළී ඉන්නවා. මං හිතන්නේ මං එනකන්ද කොයිද බස් එක නතර කරන් ඉන්නේ. මරුනේ වැඩේ. එනවා හිපාටුවා. බලපංකෝ මූකේ නේ ලස්සන. කිසිම දවසක වෙලාවකට වැඩ කරන්නේ නෑනේ මේක. මචල්ලා. මොකෝ එළී ගියේ නැද්ද බන් තාම? යන්නේ කොහෙද කීපංකෝ? උඹ එන්න දෙපේ. උඹ එනකල් බලන් හිටියේ මෙච්චර වෙලා. බෝරුවා. අයියෝ, හරි බං. ඕකට තරහ ගන්න එපා ඉතින්. ඊරෑ නානයි කඩෙන් කොත්තුවක් කෑවා බං. ඒක අද උදේට තමයි වැඩ කරේ. ඒකයි ඉතින් චුට්ටක් පරක්කුනේ. හරි යමන්කෝ දැන් බස් එකට. හැබැයි මතක තියාගනින් බස් එකට ආවට කමන්නේ. අපේ සීට් එකේ වාඩි වුණාට කමන්නේ. ඉබ්බා පඩින වගේ පඩින්න බෑ. හරි බං ඉතින්. ගිය පාරත් මේ වගේ ගමනක් යනකොට උඹ බිත්තර කාලාවලු කියලා පඩින දාගෙන තනිකර බිත්තර ගඳ. අයියෝ බං ඉතින්. බිත්තර කෑවහම ඉතින් බිත්තර ගඳ නෙන්නේ. නැත්තම් කොත්තු ගඳ එන්නේ. අද ඔන්න කොත්තු ගඳ රන් එයි. බූරුවා. වරෙන් යන්න. මේ බස් එක යනවා නෙමෙයි ගාටනවනේ. අපෝ එපා වෙනවා. අරුන් දෙන්න තනියම මෙතෙන්ට දාලා හොර ප්ලෑනක් ගහනවද කොහෙද? මට කියන්නෙත් නෑනේ. හිටපන්. කරන්න හොඳ වැඩක් උන්ට. මේ වෙලාවට බං අරුව ටීචර් ළඟට දැම්මේ. නැත්තම් ඉතින් මෙතෙන්ට වෙලා අපි දෙන්නට ඉන්න හම්බෙන්නේ. ඒව තමයි බං මගේ මාස්ටර් ප්ලෑන්. මේ ඒක නෙමෙයි උඹට එන්න කිව්වේ. ඌට ආතල්ලක් දෙමුද අපි ඒ කැලේට ගියාම? ඕක හෙන බයයිනේ. අඩෝ මරු අයිඩියා එක බං. දැන් මොකද්ද දෙන ආතල්ලෙක උට? මේකයි බං සීන් එක. අපි කොහොම හරි ඌව කවුරුත් නැති තැනකට අරන් ගිහිල්ලා අපි දෙන්නත් හොරෙන්ම මිසින්නෙමු. ඊට පස්සේ වටේ ඉඳන් හොල්මන් ඉන්නා වගේ ඕකව බය කරමු. කෑ ගහගෙන දුවයි බං ඌ. මරු අයිඩියා එක බං ඒක නම්. හම්මේ ඇති යන්තම් ආවා. මේ ළමයි. ඇයි ටීචර්? අපි තැනට ඇවිල්ලා ඉන්නේ. බැහැ ගන්නකො ඔයාලා. හොඳයි ටීචර්. හරි. හැමෝම ඉන්නව නේද මෙතන? ඔව් ටීචර්. හැමෝම ඉන්නවා. හරි ළමයිනේ එහෙනම්. ඕගොල්ලෝ ගිහින් වටපිටාව පොඩ්ඩක් බලලා එන්නකෝ. මතක තියාගන්න සර්පයෝ සත්තු එහෙම ඉන්නවා. පරිස්සමෙන්. ඕකේ ටීචර්. මේ හලෝ අපි අර පැත්තට යන්කෝ. යමු අනේ. ලස්සන මලුත් ඇති මේ ටීචර් මං අහන්නම හිටියේ බස් එකේ ඉඳන් එනකල් මොකද ටීචර් මේ මූණ අවුල් කරන් හිටියේ? මට එපා වෙලා තිබ්බේ පුතේ. ඒ හරිය පුදුම ගඳක් තිබ්බේ.
කවුරු හරි කොත්තු කාලා නිකන් බඩ කිහිල්ල වගේ. අප්පා එහෙමද ටීචර්? හරි ටීචර්. මොන හරි තියෙන්නේ නැති ඉතින් බස් එකේ. දන්නවනේ ඉතින් බස් ගැන. ඔව් පුතේ. ඔයත් දැන් ගිහින් යාළුවොත් එක්ක රවුමක් දාලා එන්නකෝ. හැබැයි පරිස්සමට. හොඳයි ටීචර්. මං හිතුවා හරි. කසුනය තමා ෂුවර් එකට පැඩලා ඇත්තේ. ඕ කිව්වනේ ඊයේ රෑ කොත්තුවක් කෑවෙත් කියලා. මේක හරියන වැඩක් නෙමෙයි. ඌට ගේමක් දෙන්නම වෙනවා. බලමුකෝ නේද අපි. බලපංකෝ සුපිරි කැලයක් මේ තියෙන්නේ. අරුන් ටික කොහෙද දන්නේ? යන්න ඕන උන් ටික හොයාගෙන. අනේ මොකක්ද සත්‍ය? මේ කැලේ තනියම යන්න බයෙත්. ඉක්මනට අරුන් ටික හොයාගන්න ඕනේ. අනේ එක සත්තත් ඇහෙනවා. මේ මදිවට මේ පැත්තේ මීදුම. දිගංචියෝ නිමලෝ කොහෙද උඹලා? අනේ මං අතරමං වෙලාද? අනේ තාම එකෙක්වත් හොයාගන්න බැරි වුණානේ. හිතුනොත් මේ වතුරට පැනලා මැරෙනවා මං. අයියකෝ එපා වෙනවනේ. කොන්නේ කිඹුල්ලුවත් ඉඳිත් දන්නේ. ඔහොම ෂේප් එකේ ඉස්සරහට ගිහින්ම බලන්න ඕනේ. යකෝ මේ පිටසක්වලියනේ නේද? අනේ තව මොන යුන් ඉන්නවද දන්නේ මේකේ. උදා කවුද ඉන්නේ? කෑල් ළමෙක් නේද? මොකද දන්නේ වෙලා තියන්නේ යාට. අනේ බයවත් පිටසක්වල ජීවියෙක්වත් මේ රූපේ මාරු කරන් ඉන්නවද දන්නේ. නංගි කවුදයි ඔයා? නංගි ඔයාට මේ මොකද උනේ? කාගෙද මේ යානේ? ඔයා කොහින්ද ආවේ? මම වෙන ලෝකෙක ඉඳන් ආවේ අයියේ. මං කාලතරණය කරලා මෙහාට ආවේ. අපේ ලෝකෙට පහර දුන්න අයියේ උන්. මටත් හොඳටම අමාරුයි අයියේ. මොකක් වෙන ලෝකෙක ඉඳන්? ඔව් අයියේ වෙන ලෝකෙක ඉඳන්. අයියට පුළුවන් ද මට උදව්වක් කරන්න? කියන්න නංගි මං ඕන උදව්වක් කරන්න. අනේ අයියේ අයියට පුළුවන් ද මං ආපහු ගිහිල්ලා අපේ ලෝකේ තත්ත්වය බලලා එනකල් මේ මං යඳන් ඉන්න ඇඳුම පරිස්සම් කරලා තියාගන්න. අයියෝ ඇඳුම පරිස්සම් කරන්නද? ඕක සුළු දෙයක් නේ. මං බලා ගන්නම් නංගි. ඔන්න අයියේ ඔයාට ඇඳුම දැම්ම මං. එහෙනම් අයියේ ඇඳුම බලා ගන්න. මම ඉක්මනට ගිහින් එන්නම්. යකෝ මං අදින්නවත් නැතුව කොහොමද මගේ ඇඟට මේ ඇඳුම ආවේ? මේ නංගි අනේ මිසින් වෙලා නේද? දැන් මම මොකද කරන්නේ?